ශ්‍රී ලාංකේය සම්භාව්‍ය අඛණ්ඩ අධ්‍යාපන ක්‍රියාවලිය පිරිවෙන් අධ්‍යාපනය උච්චාවචනයන් අවස්ථා ගණනකට සිද්ධ වුණා. වත්මන් පිරිවෙන් පුනරුදෙහි සමාරම්භය සිද්ධ වෙන්නේ බෝධිසත්ව ගුණෝපේත වැලිවිට අසරණ සරණංකර සංඝරාජාණන් වහන්සේගේ උපතත් සමග උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය නිසා අද වත්මන් පිරිවෙන් අධ්‍යාපනය රැඳී පවතින්නේ. උන්වහන්සේගේ ගුණයන් සිහිපත් කරමින් ජාතික පිරිවෙන් මහෝත්සවය 2026 19 වෙනි වතාවට තමයි සැමරුම් උත්සවයක් වශයෙන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. 2004 සුනාමි අවස්ථාව, ගංවතුර අවස්ථාවලදී පිරිවෙන් හුදකලා වෙලා තිබෙන අවස්ථාවලදී සියලුම කෘත්‍යාධිකාරී පරණාධිපති හාමුදුරන් වහන්සේලා පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ නායක හාමුදුරන්ගේ ආශිර්වාදයේ මත පිරිවෙන් කෘත්‍යාධිකාරී පරණාධිපති සංගමය පිහිටවල 2007 වසරේදී පළමු වතාවට පිරිවෙන් සැමරුම් උත්සවය ආරම්භ කරන්නට යෙදුනේ. මේ 19 වෙනි සැමරුම මේ අවස්ථාව වෙනකොට ඊටම සාර්ථකව ජාතික පිරිවෙන් මහෝත්සවය සංවිධානය වෙලා තිබෙනවා. 2026 ජුනි 18 වෙනි දින ගරු අභිනව පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ මාධවවිට වජිරබුද්ධි නායක හාමුදුරන් වහන්සේගේ ඒ වගේම දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංගදෑර මහත්මයාගේ ප්‍රධානත්වයෙන් සිසු ගුරු නිපුණතා ප්‍රදර්ශන කුටි ආරම්භ වෙනවා. ඒ වගේම ජුනි 19 වෙනිදා උදෑසන අන්තර් පාරවැණික භාෂා හා සාහිත්‍ය නිපුණතා ඇගීමේ ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානයන් සිද්ධ කරනවා. ඒ වගේම ත්‍රිනිකායක ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ වැඩම වීමෙන් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මැතිතුමාගේ ඒ වගේම අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ආරාධනාවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සම්ප්‍රාප්තියෙන් ජාතික පිරිවෙන් උත්සවය සංඝරාජ්‍ය බුහුමන් ජාතික දින පිරිවෙන් රාජ්‍ය මහෝත්සවය පල්ලේකැලේ සිබා කැම්පස් ආයතනයේදී පරිසරයේදී සිද්ධ කිරීමට සියලු කටයුතු සංවිධානය කළා තිබෙනවා. එම ක්‍රියාවලිය සාර්ථක කරගන්න ඔබ හැමගේ දායකත්වය සහභාගීත්වය හා පැමිණීම බලාපොරොත්තු වෙනවා.